මම කියන්නේ සංවිධානයේ නින්ජා කෙනෙක් කියලා. ඒත් එයා සංවිධානයේ ඇතුළේ ඉඳන් සංවිධානයට එරෙහිව වැඩ කරන නින්ජා කෙනෙක්. පස්වෙනි එපිසෝඩ් එක අවසානයේදී හිගන්ව මරණයෙන් බේරගත්ත නින්ජාවරිය තමයි මෙයා. ඒ වගේම හිගන්ට අවුස නගරයට ඇතුල් වෙන්න පාර කිව්ව අපිරස් පුද්ගලයාත් මෙයා. ඒ මදිවට පළවෙනි එපිසෝඩ් එකේදී හිගන්ට උදව් කරන නින්ජාත් මෙයා. 6 වෙනි එපිසෝඩ් එකේදී අපිට අලුතෙන් හඳුන්වලා දුන්න සූට් එක ඔයාලට මතක ඇති. ඒක යූසගේ මොළයට සම්බන්ධ වෙලා එයාගේ සිතුවිලි වලට අනුකූලව වැඩ කරන අතිනවීන සන්නායක්. ඒ විදිහට හිගන්නේ මොළයට මේක සම්බන්ධ වෙන අතරදී එමා ලිල් එක්ක දිවි පරදුවට තියලා සටන් කරමින් ඔහුව ආරක්ෂා කරන හැටි අපි 6 වෙනි එපිසෝඩ් එකේදී දැක්කා. ලිල් එක සටනෙන් පරාද වුණ එමා මී යනවා කියලා තමයි අපිට 6 වෙනි එපිසෝඩ් එකේ පෙන්වන්නේ. ඒත් එක්කම කාමුවිත් අවදි වෙනවා 6 වෙනි එපිසෝඩ් එකේ අවසානට පෙන්නනවා. එහෙනම් මේ එපියෙන් කාමුවිගේ වැඩකිට බලා ගන්න පුළුවන් වෙයි වගේම කලින් කිව්වා වගේ එමා සහ මරි අතර තිබුණු සම්බන්ධය බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අද අපේ වීඩියෝ එකට. මේ එපිසෝඩ් එක පටන් ගන්නේ හිගන් සහ ලිල් අතර ඒ වගේම අපිට පෙන්නනවා ලිල් හා එමා අතර සටනේ එමා ජීවිතේ බේරගන්න සමත් වෙලා කියලා. ලේසියෙන්ම ලිල් පරාජය කරන්න. මෙතනදී හිගන් ලිල්ට කියනවා උඹට ඉක්මනේ වේදනාවෙන් තොරව මරණයක් ලැබෙන්නේ නැහැ කියලා. මෙතනදී මේ සක් කියලා. ඒ නිසා ඌ සායිට කියනවා හිගන්ව මරලා ඉවරයක් කරන්න කියලා. මෙතනින් මේ සීන් එක කට් කරලා කෙලින් ඔයාගේ මරිය අතරයි තිබ්බ සම්බන්ධය මොකද්ද කියලා. ඒකට කෙටි උත්තරයකින් එමා කියනවා ඈ තමා මගේ ගැලවුම්කාරිය කියලා. මෙතනදී එමා මරී සමග තිබුණු සම්බන්ධතාවය විස්තර කරලා හිඟට කියන්න පටන් ගන්නවා. මරී තමයි යාට හම්බ වුණ පළවෙනි ගුරුවරිය වගේම මරී තමයි යාට හම්බ වුණ හවුල්කාරියත් කියලා එමා මෙතනදී කියනවා. මෙතනදී එමා තවදුරටත් කියනවා එමා පොඩි කාලේ අනතුරකින් එයාගේ මූණ විරූපී වුණා. ඒ වෙලාවේදී එයාගේ අම්මා තාත්තා පවා එයාව දාලා යන්න ගියා. ඒ වෙලාවේ තමයි සංවිධානය එයාට උදව් කළේ. සංවිධානය එයාගේ විරූපී මූණ වෙනුවට අලුතින් එයා කැමති ඕන කෙනෙක් බවට පත් වෙන්න, වෙස්මාරු කිරීමේ හැකියාවෙන් යුත් කෙනෙක් බවට පත් වෙන්න මඟ පෙන්වුවා කියලා එමා මෙතනදී හිගන්ට කියනවා. ඒත් මරී කොයි වෙලේවත් එයාට වෙනස් විදිහකට සැලකුවේ නෑ. ඒ නිසා එමා මරීට ගරු කළා වගේම එයා කියපු හැමදේම 100%ක්ම විශ්වාස කළා. නින්ජා කෙනෙක් විදියට විතරක් නෙවෙයි මනුස්සෙක් විදියට මම එයාට 100%ක්ම ගරු කරා කියලා මෙතනදී එමා හිගන්ට කියනවා. ඊට පස්සේ එමා කියනවා එයා මරී එක්ක ගත කරපු කාලේ එයා සතුටින් හිටියා කියලා. ඒත් ඒ සතුට වැඩි දවසක් තිබ්බේ නෑ. මොකද මේ නින්ජා සංවිධානය ජපානයේ ආමිකත් එක්ක එකතු වෙනවා සාමය ආරක්ෂා කරන්න කියලා. ඒත් මේ දෙයට ගොඩක් දෙනා කැමති වෙන්නේ නැහැ. මෙතනදී මරී එමාට කියනවා මරී කෙනෙක්ට ආදරය කරනවා. ඒ නිසා තවදුරටත් එයාට මේ ක්ලෑන් එකේ තැනක් නැහැ කියලා. මොකද මේ වෙනකොට මරී ප්‍රෙග්නන්ට් වෙලා ඉන්නේ. මේ සීන් එකෙන් පස්සේ අපිට එයා නින්ජා ක්ලෑන් එකට කරන්න යන දේ ගැන කියනවා. එයා හදන්නේ නින්ජා ක්ලෑන් එක ජපානයෙන් අයින් කරන්න වෙනත් කෙනෙක්ට ඒ කියන්නේ වෙනත් සංවිධානයක් යටතේ වැඩ කරගෙන යන්නයි. මෙතනදී මේකට ක්ලෑන් එකේ නින්ජාවරු කැමති වෙන්නේ නැහැ. ඒ නිසා යමාජි මේ තීරණයට විරුද්ධ වෙන අයව මරනවා. ඊට පස්සේ මෙතන ඉන්න අනිත් නින්ජාවරු මෙතනින් පලා යාමක් ගැන සැලසුම් කරනවා. මේ ගැටුම් පටන් ගන්න කලින් සායි හිගන් හා මරී කියලා කියන්නේ එකටම ඉඳපු යාළුවෝ තුන්දෙනෙක්. මේ නිසා මරී සායිට යෝජනා කරනවා මේ ක්ලෑන් එකෙන් අයින් වෙලා යමු කියලා. මෙතනදී අන්තිමට මරී යන්න හදද්දී සායි මරීට කියනවා ඔයාගේ ළමයා හොඳින් බලාගන්න කියලා. මරී හා හිගන් නින්ජා ක්ලෑන් එකේ කෝඩ් එක කඩලා කියලා දැන් දන්නේ එමා විතරක් නෙවෙයි කියලා. ඒකත් එක්ක අපිට හිතා ගන්න පුළුවන්. මේ වෙලාවේදී මරී ආපහු එයා නැවිතලා ඉන්න තැනට යන්න එනවා. මේ වෙනකොටත් යමාජි මරියව මරන්න එමව මරීගේ පස්සෙන් එවලයි තියෙන්නේ. මොකද මරී නින්ජා කෝඩ් එක කැඩුවා කියලා යමාජි මේ වෙනකොටත් දැනගෙන ඉවරයි. මෙතනදී මම මරීට කියනවා ඔය දරුවා අතෑරලා දාලා ආයිමන් නින්ජා ක්ලෑන් එක එක්ක සම්බන්ධ පස්සේ මේ සටනේ මරී ඉතලම් පරාද වෙනවා. ඊට පස්සේ මරී කියනවා එයාව මරන්න කියලා. ඒත් මේ වෙලාවේ සංවිධානයේද එයාගේ යාළුවද කියලා දෙපැත්තට දෝලණය වුණ එමා අන්තිමේදී හරි තීරණයක් ගන්න බැරුව තමන්ගේ ජීවිතේ නැති කරගන්න හදනකොටම මරී පැනලා එයාව බේරගන්නවා. මෙතනදී මරී දරුවෙක් වගේම පවුලක තියෙන වටිනාකම ගැන එමාට කියලා දෙනවා. ඊට පස්සේ මරී මේ ක්ලෑන් එකෙන් පැනලා ගිහින් හැංගිලා ජීවත් වෙනවා කියලා එමාට කියනවා. ඒ වගේම එමා කියනවා එයා දිගටම සංවිධානයේ කෙනෙක් විදියටම ඉන්නවා. ඉඳලා මෙයාලා මොනවද කරන්න යන්නේ කියලා ඈ ගහගෙන ඉන්නවා. ඒකෙන් මට අනිවාර්යෙන් පුළුවන් වෙයි යාළුවන්ට උදව් කරන්න කියලා එමා මෙතනදී කියනවා. ඒ වගේම එයා FBI එකේ නියෝජිතයෙක් විදියටත් ඉදිරියටත් කටයුතු කරගෙන යනවා කියලා මෙතනදී එමා මරීට කියනවා. මේ විදිහට මරී හා එමා අතර තිබුණු සම්බන්ධය මොන වගේ එකක්ද කියලා එමා හිගන්ට මේ කොටසින් කියනවා. මෙතන මේ සීන් එකත් එක්කම 7 වෙනි එපිසෝඩ් එක ඉවර වෙනවා. ඒ වගේම මේ එපිසෝඩ් එකේ මරී සහ එමා අතර තිබුණු සම්බන්ධතාවයටත් ලොකු අවධානයක් යොමු කරලා තිබුණා. තව මේ එපිසෝඩ් එකේ සිද්ධ වුණ වැදගත් දෙයක් තමයි මාස්ටර් යමාජි සායිට හිගන්ව මරන්න අවසරය ලබා දුන්න එක. ඉතින් සුපිරිම සටනක් අපිට ළඟදීම බලා ගන්න පුළුවන් වෙයි. එහෙනම් ඊළඟ එපිසෝඩ් එකෙන් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.